සුබ දවසක්. ජෙසුපීටයි සභාපවුල. අද දවසේ අපි බලන්න යනවා යසාය 43:18 වෙනි පදේ ඉඳලා පද කීපයක්. ස්වාමීන් වහන්සේගේ වචනේ මෙසේ කියනවා. පළමු කාරණා සිහි නොකරල්ලා. පුරාණයේ දේවල් කල්පනා නොකරල්ලා. බලව මම අමුතු දෙයක් කරන්නෙමි. දැන් ඒක හට ගන්නවා ඇත. නුඹලා ඒක නොදනිවුද? මම කාන්තාරේ පවා මාර්ගයක්ද වනේ ගංගාද සාදා දෙන්නෙමි. ආමෙන්. දෙවියන් වහන්සේගේ වචනේ කියනවා පළමු කාරණා සිහි නොකරන්න. පළමු කාරණා කියන්නේ මොකක්ද පවුල? ඔයාගේ ජීවිතයේ තියෙන අතීතයේ ඇති වෙච්ච වේදනාවන්, අතීතයේ වෙච්ච අසාර්ථක වෙච්ච තැන් දෙවියන් වහන්සේ තුල ඉඳගෙන ඉදිරියේ වෙන්න යන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ. මං මෙච්චරයි, මගේ පරාසය මෙච්චරයි කියලා හිතන දේවල්. පළමු කාරණා, ඔයා පරණ දේ ගැන හිතමින් තැවෙන කෙනෙක්ද? මෙන්න අද දවසේ යේසුස් වහන්සේ ඔබට කතා කරනවා. අපිට සමහර අතීතයේ දේවල් හරි අමාරුයි අමතක කරන්න. ඒවා වේදනයි. නමුත් ඒවා හරි ආසයි අපේ අය ළඟ තියාගන්න. පවුල වේදනාව, දුක, කනස්සල්ල ගෙන දේවල් හැමදේම අමතක කරන්න. පුරාණයේ දේවල් අමතක කරන්න. පළමු කාරණා අමතක කරන්න වාගේ ජීවිතේ. උන්වහන්සේ ලස්සන දෙයක් කියනවා. මම අමුතු දෙයක් කරන්නෙමි. ඔන්න ඔබේ ජීවිතේට අද දවසේ කවුරු හරි පළමු කාරණා සීකරමින් වේදනාවෙන් ඉන්නවනම් ඔබට දෙවියන් වහන්සේ කියනවා මම අමුතු දෙයක් කරන්න යනවා. මම අනර්ග දෙයක් වාගේ ජීවිතේ කරන්න යනවා. ඒ අනර්ග ජීවිතම නව කාලයක්, නව දෙවියන් වහන්සේගේ අරමුණක්, නව ආරම්භයක්, තවත් අවස්ථාවක්, තවත් ආත්මික උත්පාදනයක් උන්වහන්සේට දෙන්න යනවා පවුල. මං හරි ආසයි මේ ආත්මික උත්පාදනය අපේ ජීවිතේ අපේ වර්ධනය වෙන්න ඕනේ, අපි අලුත් කරගන්න ඕනේ මෙන්න මෙතන. අපි මෙතනින් එළියට යන්න බෑ. අපි මේකේ වැඩි වෙන්න ඕනේ. ආත්මික උත්පාදනය කියන තැනින් අපි දවසෙන් දවස මොනවද වෙන්නේ? අලුත් වෙන්න ඕනේ, නැවුම් වෙන්න ඕනේ. ඔයාගේ ජීවිතේ පිපිදීමක්. බලව මම අමුතු දෙයක් කරනවා. ඔබේ ජීවිතේ පිපිදීමක්. උන්වහන්සේ කියන දැන් ඒක හටගෙන තිබේ. දැන් මේ වචනේ කියනකොට මේ දැන් ඒක හටගෙන තිබේ. ඔබට අද දවසේ ජේසුස් කතා කරන්නේ හැම දෙයක්ම අමතක කරන්න. අතීතය ඒක පහුවෙලා ඉවරයිනේ පවුල. අපි දැන් අනාගතය කරා යමු. අපි එතන නතර වෙලා හිටියොත් යක්ෂයා හරි ලස්සනට අපේ මනස වියවුල් කරලා විකෘති කරලා අපේ තියෙන ආත්මික තලයත් වටනවා. ඒ නිසා ඔබ ඉදිරියට යන සෙනගක් බොහෝ තැන්වලදී අපි මේ දේවල් දකිමින්, මේ ලෝකයේ වෙන දේවල් දකිමින් කනස්සල්ලටපත් වෙනවා. නමුත් ස්වාමින් වහන්සේ කියනවා කනස්සලු වෙන්න එපා. නොබේ සියලු බර මා පිට තබාපන්න. මෙතන කියනවා කාන්තාරේ මොකද්ද කියන්නේ? කාන්තාරේ පවා මාර්ගද වනේ ගංගාද. කොහමද පවුල කාන්තාරේ නේ මාර්ගය? ඒක හරි අමාරුයි. ඔබ දන්නවා අපි ඉන්න දේශය උනත් අපිට දකින්න පුළුවන් කාන්තාරයක්. හිස්භාවයක්. කාන්තාරයක් කියන්නේ හිස්භාවයක්. වියලි හරිම කොතනවත් අපිට වතුර පොදක් ගන්න බෑ. ආත්මික වියලි. නමුත් ඒ වගේ තැනක උන්වහන්සේ කියනවා මම ඔබට මොනවද කරලා දෙන්නේ? මාර්ගයක් සදලා දෙනවා. ඔබ යන්නේ වගේ තැනකනම් මේ උදෑසන මේ දවසේ දෙවියන් වහන්සේ කියනවා එතන ඔයාට මාර්ගයක් හදලා දෙනවා කියලා පවුල. එතන ඔයාව දෙවියන් වහන්සේ සිටවනවා කියලා කියනවා. උන්වහන්සේට පුළුවන් ඒ හැම තැනකදීම ඔබට ඡාය දෙන්න. මඟ පෙන්වන්න. ඔබගේ දිශාව, මාර්ගය කියන්නේ අපිට අපි පාරක යනකොට මාර්ගයේ යනකොට අපිට දිශාව පෙන්නනවා. අපිට අපේ නවාතැන් පොළ පෙන්නනවා. අපි ගමන් කළ යුතු ස්ථානය පෙන්නනවා. ඒ වගේ දෙවියන් වහන්සේ ඔබට මඟ පෙන්වන දෙවියන් වහන්සේ සහ මඟ සාදන්නව තැනන් වහන්සේ. වනයේ ගංගා හදනවල. වනය කියන්නේ මොකක්ද? අපිට නොයෙකුත් තැන්වලදී කරදරයක් වෙන්න පුළුවන්. තනිකමක් වෙන්න පුළුවන්. නොපෙනෙන අපේ අනාගතය අයියෝ මම මේ විදියට ඉන්නේ. උන්වහන්සේ කියන ඒ වගේ තැනක මම ඔබට ගංගාවක් මේ ජීවිතය අද දවසේ දැනසේ කාට හරි කතා කරනවා. බොහෝ අයට කතා කරනවා. උන්වහන්සේ තුල ඉඳගෙනත් කොඳුරන අයට අද දවසේ කතා කරනවා.
ගංගාව කියන්නේ මොකක්ද? ඒකෙන් අපිට ජීවනය තියෙනවා. ඒ වතුර තියෙන වතුරෙන් අපිට ජීවනය දෙනවා, ආශිර්වාදය දෙනවා, ආත්මික ශක්තිය දෙනවා, ශුද්ධාත්මන වහන්සේගේ බලය දෙනවා පවුල. ඒ වනේ පව උන්වහන්සේට පුළුවන් අපිට ගංගාවක් හදන්න. ඔබ යන්නේ කාන්තාර ගමනක්ද? වනය ගන ගමනක්ද? දැනසමින් ඔබට කතා කරනවා. ඔබට ජේසු ගොඩක් ආදරේ. ඔබේ අතීතය, ඔබේ අනාගතය තීරණය කරන්නේ ඔබ නෙවෙයි, දෙවියන් වහන්සේ. වියලි කාලයේදී ස්ථීර ඒක හැමදාම තියෙන්නේ නැහැ. පවුල ඒක හැමදාම තියෙන්නේ කිමනි නැති වෙනවා. ඔබ විශ්වාස කරනවා නම් දෙවියන් වහන්සේ නව කාලයක් දෙනවා. ඔබ හැම වෙලෙම හිතන්නේ මෙතන මම මේ අමාරු යනකොට මම වෙනුවෙන් දෙයක් කෙනෙක් කරනවා. ඒ කවුරුත් නෙමේ, ඒ සර්ව බලධාරී ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. උන්වහන්සේට ඔයාව අමතක වෙලා නැහැ. උන්වහන්සේට ඔයාව අමතක වෙලා නැහැ. උන්වහන්සේට ඔයාව ගොඩක් මතකයි. ඒ නිසා ඔය බීජය උන්වහන්සේ පැල කරලා තියෙනවා. අනිවාර්යෙන් ඒකට වර්ධන උන්වහන්සේ දෙනවා. ඒක විනාශ වෙන්න දෙන්නේ නැහැ. ආත්මික තලය තුල වර්ධනය වෙන්න. ඔබ පුරාණී දේවල් අමතක කරන්න අමුතු දෙයක් කරනවා. ඒක හටගෙන තියෙනවා. බලව ඒ ආශිර්වාදය ඔබට ලං වෙලා තියෙනවා. මේ දෙවියන් වහන්සේගේ වචනය තදින් අල්ලගන්න. උන්වහන්සේ ඔබට අමුතු දෙයක් අද දවසේ කරන්න යනවා. ඔබ අල්ලගන්න, විශ්වාසයෙන් ඉන්න, ස්වාමීන් වහන්සේට සියල්ල බාර දෙන්න. සුබ දවසක්. ජේසු බීටයි. ජේසු ජීවමානයි සභාපවුල.